දෙදහස් 26 අලුත් අවුරුද්ද පටන් අරගෙන අදට හරියටම දවස් 64ක් ගෙවිලා ඉවරයි. ඉතින් කොහොමද ඔයාලගේ ගෙවුණු දින කිහිපය? අද මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනා මගේ channel එකට අලුත් යාළුවෝ වෙන්න ඕනේ. පරණ අලුත් මගේ යාළුවෝ හැමෝම වෙනුවෙන් මම අලුත් මුහුණුවරකින් මගේ වීඩියෝස් අරන් එන්න හිතුවා. මාව දාන්න පෞද්ගලිකව දාන්න ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද මෙච්චර වැඩ ගොඩක් තනියෙන් කරගන්නේ කියලා. මම අම්මා කෙනෙක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අම්මා කෙනෙක්. ගෘහණියක් වගේම මගේ දරුවන්ට ඉගෙනීමේදී අවශ්‍ය වන අමතර සහාය සඳහා අමතර පන්ති නොයවා ඔවුන්ට නිදහසේ සතුටින් ඉගෙන ගන්න පුළුවන් විදිහට ඒ අයව නිවැරදිව ගයිඩ් කරන අම්මා කෙනෙක්. හැම ගෙදරකම වගේ ගෙදර මූල්‍ය කළමනාකරණය හරිම සීරුවට ලස්සනට කරගෙන යන ඒ වගේම මගේ ආදරණීය මහත්තයාට පණ වගේ ආදරය කරන බිරිඳක් මම. ඉතින් මේ කප්පරක් යුතුකම් වගකීම් අකුරටම ඉෂ්ට කරන ගමන් විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතුත් බොහොම සාර්ථකව කරගෙන යාම අභියෝගයක් තමයි. දන්නවද? හැමෝගෙම ජීවිත කතාව එකම විදියට ලියවෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනි කියලා නියමයකුත් නැහැ. ඉතින් ඔයත් අම්මා කෙනෙක්ද? අතරමඟදී Tamanගේ හීන අතහැට දාපු. එහෙමත් නැත්නම් උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වීමත් එක්ක Taman දැකපු හීන අතරමඟ වරදාපු කෙනෙක්ද? එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනය තුළ අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන අපහසුවෙන් පීඩාකාරීව කාලය ගත කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරිද? ඔය කොයි වෙතත් අපි හැමෝම තුළ හැංගිලා තියෙනවා අපිම නොදන්න ශක්තියක්. ඉතින් පටන් ගමුද? තියෙන ගැට එකින් එක ලෙහාගෙන යන ගමන් නැවතුණු තැනින් පටන් ගමුද? අද වෙද්දි මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපනවේදී ගෞරව උපාධියට අදාළ වසර 3ක කාලයක් ඉතාමත් ඉහළ සාමාර්ථ සමග සාර්ථකව අවසන් කළ ගුරු සිසුවියක්. ඉතින් තවත් වසරක කාලයකින් මගේ උපාධිය අවසන් වෙනවා. ඒ වගේම මම පාසල් යන වයසේ ඉන්න චූටි දුවලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් මම කලින් කිව්වා වගේම අම්මා කෙනෙක්, බිරිඳක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට වගේම අධ්‍යාපන ශාස්ත්‍රය ගැන ළමයින්ගේ ඉගෙනීම, එයාගේ බුද්ධි වර්ධනය මෙන්න මේ කියන වූ ශාස්ත්‍රයන් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට ඉස්සරහට ඔයාලත් එක්ක ගොඩක් දේවල් තේමට බෙදා ගන්න. ඉතින් හමු වෙමු දවසක. හැමෝටම සුබ දවසක්.